boleh. Nih, gොඩක් පින් මගේ පැටවුනේ. ඇදගෙන හැලුණා බොලව්. මෙතන. ඉතින් මයි පුතාලා කොහෙද යන්නේ? අපි පාසල් යනවා. පන්සලට යනවා. අද පොය? පොය නම් නෙමෙයි. අපි පුහුණුවීම් වලට යනවා. පුහුණුවී? මක්කට පුහුණු වෙන්නේ? ඇයිසී අපේ විවිධ ප්‍රසංගේ පුහුණුවීම් තියෙනව නේද පන්සලේ? අම්මා බබල. දැන් මොනවයි ඔතන ඔය කරන්නේ? ඔතන තියෙන්නේ මොනවයි? ඔන්න එහෙනම් අහගන්නකො සීයේ අපේ ලස්සන සින්දු ගොඩාක් තියෙනවා. ඇයි අපේ උඩ රට නැටුම? අපේ පහත රට නැටුමකුත් තියෙනවා. ඇයි අර නංගින මල්ලිලගේ නැටුම? අපේ නාට්‍යකුත් තියෙනවා. පලයම් බොලව්. එහෙනම් ගොඩක් ಜಾති මෙදා තියෙනව නේද? ඔව් සීයේ. සීයාත් අනිවාර්යෙන්ම එන්න ඕන. මම එන්නේ නැතුව අපේ පන්සලේනේ තියෙන්නේ. අයියෝ නෑ සීයේ. අපේ පන්සලේ නෙවෙයි තියෙන්නේ. බින්කම ඉස්කෝලේ තමයි අපේ විවිධ ප්‍රසංගේ තියෙන්නේ. මාර්තු 8 ඉරිද තියෙන්නේ. 100ට අමතක වෙන්න පුළුවන්. ඔන්න 100 වෙලාව හරියටම හවස 3ට. කරක්කු වෙන්න නම් බෑ. දැන් එතකොට මාර්තු 8 හවස 3ට බින්කම ඉස්කෝලේ. එහෙමනේ ළමයි? හරියට හරි. එහෙනම් මාත් වෙනවා. හරි එහෙනම් සීයේ අපි යනවා සීයේ පන්සලට අපිට පරක්කු වෙනවනේ. මගේ පුතාලට රත්නත්තරේම පිහිටයි. බුදු සරණයි. හරි. පුතාලට